ආයිබෝන් සියලු දෙනාටම පිරුවන් සරණයි. විශේෂයෙන්ම මම දමතන්නේ එක්සත් ලංකා කලා සංසදයේ සභාපති විදියට අද මේ රට මූණ දීපු මේ කේතනීය තත්ත්වය සම්බන්ධව අපි සියලු දෙනා විශ්ව ශක්තියේ ආශිර්වාදය බලාපොරොත්තුෙන් අද පූජාවක් සූදානම් කරලා තියෙනවා. අපේ සමාජිකයන්ට මම විශේෂයෙන්ම දැනුවත් කළ යුතුයි. ඔය සියලුම දෙනා දැන් මේ පහන දැල්වලා අපේ හාමුදුරුවොත් එක්ක අධිෂ්ඨාන පූජාවට එකතු වෙන්න සූදානම්ෙන් ඉන්නේ. ඊට ප්‍රථමයෙන් මම ඔයගොල්ලන්ට කියන්නේ අපේ සමාජිකයන්ට ඔයගොල්ලෝ හැම කෙනෙක්ම වැදි සිතින් මේකට දායක වෙන්න සූදානම්. වැදි සිතින් හැම කෙනෙක්ම ඇලට දොලට ගහට කොළට සියලු සතා සිව්පාවට සියලු මිනිස් වර්ගයාට ඊර්ෂ්‍යාවෙන් ක්‍රෝධයෙන් වෛරයෙන් නැතිව මානව හිතවාදීව ඒ අයට ආදරය කරන්න මෛත්‍රී කරන්න. මෙතෙක් ඒ දේ අපේ සමාජිකයෝ කළා නැත්නම් ඒ දෙයට මේ මොහොතේ ඉඳලා පුරු වෙන්න මේ පහන දල්වන්න ඉස්සෙල්ලා. මොකද අපේ අධිකරණ උනේ එක්සත් ලංකා කලා සංසන්දයෙන් ප්‍රඥාවන්තයෝ 50000ක් මේ රට තුළ බිහි කරා. අන්නේ ප්‍රඥාවන්තයෝ බිහි කිරීමේ මූලික අදිතාලම ඔබ තමන්නාසලා බුදා. අදාළියද යන්නේ. අදාළියද යන්නේ. කිසිම පාප කර්මයකට සම්බන්ධ වෙන්නේ නැහැ. විශ්වයට ආදරය කරමින් දැසයන ජලයට කෙළබිඳක් හෝ නොගහ ඇලට දොරට ගහට කොළට සීළු සතා සිව්පාවට ආදරය කරමින් ප්‍රඥාවන්තයෙක් විදියට මෙතෙක් කල් මට බැරි වුණා. අද ඉඳලා මම මේ අඩිය තියනවා මේ පහන දල්වන්නේ මේ පැතිසිතින්. ඒ පැතිසිතින් අපේ මාතෘ භූමිය මේ අසරණ වෙච්ච වෙලාවේ අපේ දූපුතුන් අසරණ වෙච්ච වෙලාවේ ඊටාම ඛේදනීය විදිහට අපි විශ්ව ශක්තියේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා. මේ සියලු දෙනාට මම කරුත්වයෙන් ආරාධනා කරනවා ආයාචනය කරනවා අපිට මේ වෙලාවේ කරන්න පුළුවන් ලොකුම දේ මේක. විශ්ව ශක්තියේ ආශිර්වාදය ලබා දෙන්න. කෑම පාර්ශ්වයක් දෙනවට වැඩි ඊටාම වැදගත් දෙයක්. මොකද අපේ අතීතය දිහා බැලුවම විශ්ව ශක්තියට ඉරහි වෙච්ච වෙලාවල් වලදී අපේ ජනතා මුහුණ දීපු කේදනීය තත්ත්වයන් අපට මෙනෙහි කරන්න පුළුවන්. අපි ඒක ගැන හිතන්න ඕන. එක්තරා කාල පරිච්ඡේදයක අපේ රජ කෙනෙක් මට හරියට මතක නැහැ ඒ රජුරුවන්ගේ අයිතු පාලන තන්ත්‍රය නිසා රාජ්‍ය පුරුෂයෝ දුෂ්ටය වුණා. රාජ්‍ය තන්ත්‍රයේම හිතාගන්න බැරි විදියට ඒ අය ක්‍රියාකලාපයන් වෙනස් වුණා. ඒ වෙලාවේ මොකද වෙලා තියෙන්නේ? මෙන්න විශ්වය කම්පා වුණා. විශ්වය කම්පා කළා අපේ මේ මාතෘ භූමියේ කොටහක් එහෙන් පිටිම මුහුදට ගිහින්. විශ්ව ශක්තිය කම්පා වෙනවා. ඒ නිසා අපි විශ්ව ශක්තියේ ආශිර්වාදය තමයි මේ වෙලාවේ බලාපොරොත්තු වෙන්නේ. අපි මේ අවතන් වෙච්ච සියලුම දෙනාට අපේ කලා සංසදයේ විදියට මං කියු විදියට ප්‍රඥාවන්තයෝ විදියට පිළිහිදලා මෙතෙක් කල් අපි යම් යම් සුළු හරි වැරදි වෙලා තියෙන ඒ සියල්ල සමතකට පත් කරමින් ප්‍රඥාවන්තයෙක් විදියට මානව දයාවෙන් පිරි පුද්ගලයෙක් විදියට අපි අද මේ අධිෂ්ඨාන පූජාවෙන් ආශිර්වාදයෙන් ඉල්ලමු විශ්ව ශක්තිය අපේ මේ අවතන් වෙච්ච සියලු දෙනාට. මාතෘ භූමිය මේ පුණ්‍ය භූමිය මේ පිම්බිම යලි නගා හිටවන්න. අපේ සියලුම සහෝදර සහෝදරයන්ට දූවරුන්ට පුතුණුවන්ට ඒ දරුපැටවුන්ට කිසිම විද රෝගයක් දුකක් නැතුව හොඳ ජීවිතයක් ගත කරන්න විශ්ව ශක්තියේ ආශිර්වාදයෙන් මේ මොහොතේ මේ තප්පරේ සිට ලබා දෙන්න කියලා අපි විශ්ව ශක්තියේ ආශිර්වාද මම දැන් ඊටාම ගෞරවයෙන් ආරාධනය කරනවා මේ අධිෂ්ඨාන පූජාව තියන්න. විශේෂයෙන්ම සමාජයේ ලැබි සමාජ හිතේක්ෂී අපේ ජාතියට ආගමට අපේ මාතෘ භූමියට ආදරය කරන ශාස්ත්‍රපති මුළු දිවයිනටම සාම විනිසුරු හිටපු කොළඹ මහනගර සභා මන්ත්‍රී පූජ්‍ය කලගම ධම්මරාජ හිමිපාණන්ට මෙතෙන් සිට මේ අධිෂ්ඨාන පූජාව අපේ කලා සංස්කෘතිය වෙනුවෙන් ජාති වෙනුවෙන් රට වෙනුවෙන් මාතෘ භූමිය වෙනුවෙන් ආරම්භ කරන්න කියලා මම
නමස්කාර පූර්වක නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස ධම්ම शरणं गच्छामि ධම්මං ගච්ඡාමි ධම්මං शरणं गच्छामि ධම්මං शरणं गच्छामि සංඝං शरणं गच्छामि සංඝං शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि पानातिपाता वीरमणि सिक्खापदं समादयामि अदिन्नादाना वीरमणि सिक्खापदं समादयामि मामेशिक्षाचारा वीरमणि सिक्खापदं समादयामि मुसावादा वीरमणि सिक्खापदं समादयामि सुरामेरय मज्जपमादट्ठाना वीरमणि सिक्खापदं समादयामि वासनावंत पिंडतुनि एक्सत लंका कला संसदीय सभापति आचार्य अभे विमल गीगनगी मतितुमा ඒ වගේම කොළඹ මහනගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රීනි ඉන්ද්‍රා සතරසිංහ මැතිණිය ඇතුළු කොට ඇති වාසනාවන්ත පින්නතුනි අද දවසේ මේ ආරම්භ කරන්නේ ඉතාමත් වටිනා අපේ අවුරුදු 10 ගණනක් තිස්සේ රාජාදී උතුමා ආශිර්වාදය ලැබෙන ඒ අත්ස්ථාන पूजाවක් කිරීමයි මේ නවවර්ෂ විශේෂයෙන්ම එක්සත් කලා සංසදයේ සිදු දෙනාම තම තමන්ගේ නිවාසවල ආරාමවල මේ ආයතනවලට එකතු වෙලා මේ ආගමික වතාවක් පිට දිගින් දිගට පවත්වලා විශේෂයෙන්ම මේ රටේ අද ඇති වෙන වේදවාචකයේ රට විනාශ කරවා ගැනීමට රටේ පාලක ඇතුළු කොට ඇති සියලුම ජනතාවට ආර්ථික සිතුවිලි පහළ වෙලා ඔවුන්ගේ පරිගැනීම ඒ වගේම යම් ආකාරයේ දේශ සහගතව වෛරී සහගතව කරන ක්‍රියාවන් අතර කොට එකම අවකගේ දරුවෝ හැටියට ආගම් ભેදයකින් තොරව, ජාති ભેදයකින් තොරව, කුල ගෝත්‍ර ભેදයකින් තොරව අපි හැමෝටම එක විදියට සතුටින් සැනසුමින් නිවි සැනසෙල්ලේ ජීවත් වීම සඳහා අවශ්‍ය කරන සාමකාමී පරිසරය සකස් කර ගැනීමට ඒ වගේම ආධ්‍යාත්මික ගුණ ධර්ම ඇතුව දෛව බුදුන් අදහගෙන විශ්ව ශක්තිය පිළිබඳව ලොකු විශ්වාසයකින් මේ ස්වභාව ධර්මයත් එක්ක ගහකොළ ඇලදල සතා සීපාව මේ ආදී ස්වභාව ධර්මයත් එක්ක අනුගත වෙමින් ස්වභාව ධර්මයට දරු කරමින් ස්වභාව ධර්මයේ විශ්වාස කරමින් ස්වභාව ධර්මයට අවනත වෙමින් අපි කටයුතු කළ යුතුව පවතිනවා. ඒ වගේම අදට ඇති වී තිබෙන මේ රටේ සහෝදර ජනතාවට අපේ දෙමව්පියන් සහෝදර සහෝදරයන්ට දූ දරුවන්ට ඥාති හිතවතුන්ට අසල්වාසීන්ට මේ සිටී ඇති විපත පිළිබඳව අපි කම්පා වෙන ගමන්ම ඒ ඇයට තමන්ගේ ජීවිතය ගොඩනගා ගන්න ඒ සංවර්ධන කටයුතු ඉදිරියට පවත්වාගෙන යන්න පෞද්ගලිකවත් ඒ වගේම පොදුවේ රට හැටියට මේ මහා අභියෝග ජයගෙන එදා පෙර පිළිච්ච උතුම් ශාස්ත්‍රීය රාජ්‍ය නැවත වතාවක් මේ රටේ ගොඩනැන්වීම සඳහා සියලු ශක්තිය ධෛර්යය වාග්ය උදා වේවා සියලු දිව්‍යයන්ගේ ආශිර්වාදය රැකවරණය සේවා උතුම් බුද්ධ ධර්ම සමිතියන පිරුවන්ගේ පිට ආධාරයෙන් දඹදිව පිටි ශ්‍රී මහා බෝසත් සමිතිය සහ අනුරුප්‍ර පිටි ජය ශ්‍රී මහා බෝසත් සමිතිය දෙක්කලගල මොර පිළිබඳ දාපනාසකද
අටම ස්ථාන සලසම ස්ථාන ආදී පූජනීය ස්ථානයන්ගෙද අප විහාරස්ථානයේදී ඓතිහාසික ආත්මෝදී රාජායන මහන්සලාගෙද ආශිර්වාදයෙන් අනුභවයෙන් පුරාණ කුහුඹුවටවත් ඉපතක් කරදරයක් නොවි අපේ ජනතාව නිදුක්ව නිරෝගීව චිරාත් කාලයක් යහපින් ආරක්ෂා කර දෙත්වා ඔබගේ දූදරුවෝ දෙමාපියෝ සහෝදර සහෝදරයන් රැක දේවා. ඒ හැමෝටම රවිචන්ද්‍ර පුජ්‍යබුදු ගුරු සුත්‍ර ගණිරාවතී කියලා නමක් ගමන් නිර්වාණා උපසයන් අපල පත්‍රෙක පිට ඒ අපල පත්‍රයේ දැස්වාකටවා හෝ අනිදෝෂ අනේන කුලි විහාදුනියන් ආදී බාහිර වදුරු ප්‍රේත දෝෂ භූත දෝෂ අමනුෂ්‍ය දෝෂ ආදී යම් බලපෑම් වෙද්ද ඒ සියල්ලක්ම නැති වී සැපත ශාන්ත සෞභාග්‍ය චිරජීවනයේ සලසා දීපා රජයේ ධාර්මිකව පාලනය කිරීම සඳහා පාලක පිරිසට ශක්තිය ධෛර්යය මද පෙන්වීම මද එනේවා ඒ ඇයට නැද නිදුක් නිරෝගී භාවයේ චිරජීවන කල්සේවා. ඒ වගේ මේ මහා ඛේද වාචකයෙන් ගම්බතුර නිසා අපේ රටේ සෑහෙන පිරිසක් මේ ඉන්න තියෙනවා. ඒ සියලුම නියගේ දෙමාපිය උදරවාදී වෙනවා. ඔබ අතමින් කරපරේ ඉන්නේ දෙමාපිය දුරව සහෝදරාදී සිටින ඥාති වර්ගයා මේක ලබා ඉන්න සුවපත් වේවා. ඒ සියලු දෙනාටමත් ඔබ හැමෝටම ජාත්‍යක් නැති ජරාවක් සදාකාලික උතුම් අමාමහ නිවන් සැප පිණිස මේ මහා ශක්තිය හේතු වේවා වාසනාව වේවා ප්‍රාර්ථනා කරගෙන අපි අදිස්ථාන පූජාව කරමු. විශේෂයෙන්ම අපි බණපොත් සඳහන් වෙනවා. රජුන් ආදරිකුවා විදි මෙති දෝලේකවා දැකපුංගීකවා බමුණු ගහපති යෝධයෙනි කියලා අපේ පාලකයෝ අධර්මිෂ්ඨ වෙනකොට මෙතියමිතුරු අධර්මිෂ්ඨ වෙනවා. මෙතියමිතුරු අධර්මිෂ්ඨ වෙනකොට පූජක පක්ෂය පැවිදි පක්ෂයත් අධර්මිෂ්ඨ වෙනවා. ඊට පස්සේ ඒ අනුගාමිකයෝ අධර්මිෂ්ඨ වෙනවා. ඔය විදිහට මොනවාකට වැසියෝ අධර්මිෂ්ඨ වුණාම ස්වභාව ධර්මයේ කම්පාවටපත් වෙනවා. ඒ දෙවියන්ගෙන් අපිට ආශිර්වාද ලබා ගන්න බැහැ. ඒකකොට වෙන්නේ මේ ධාර්මික නොවන කාලයක් හැටියට ප්‍රතිපත්තියාත්මක වෙදී ඊටේ ඒක ස්වභාව ධර්මයෙන් කම්පාවටපත් වෙලා අපිට දඩුවම් කරන මට්ටමට වැටෙනවා. අපි දන්නවා සුනාමි විශ්නේදී අපිට හොඳටම පෙනුණා එදා ශ්‍රී ලංකාවේ මුහුදුවර ලාසන්නේ සිදුවෙච්ච විශාල විපත්තිය විශේෂයෙන්ම ඒකෙන් හානියටපත් වුණේ අධාර්මිකව ජීවත් වෙච්ච බෞද්ධරයකට ඒකෙන් ඉල්ල වුණා. ඉතින් අපි මේ මිය ගිය අය එහෙම අධාර්මිකයි කියලා කියන්නේ මේ මහා ඛේදවත් අසු වෙලා සුලභකට කෝඩයකට අහුණාම ලොකු පොඩි ભેදයක් නැහැ. හැමෝටම මේ ඛේදවත් මොහොන දෙන්න සිද්ධ වෙනවා. නමුත් මුළු අනතුරු විපත්ති බොහෝමයක් වෙලාවෙදී අපේම පවතින අධර්මිෂ්ඨ ප්‍රතිපත්ති වැඩපිළිවෙල නිසා පැවතුම් නිසා සිතුම්පැතුම් නිසා අරකනතර සිතුම්පැතුම් නිසා තමයි මෙහෙම සිද්ධ වෙන්නේ. නිසා අපිට හැම වෙලේම කරුණාව, මෛත්‍රිය, අනුකම්පාව, ආදරය, ස්නේහස ආදී මේ තුන් මානසික ගුණ ධර්ම අපි ආරක්ෂා කරගෙන ඒ තුලින් හැමෝටම සෙත ශාන්තිය යහපතක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන අපි අදිෂ්ඨාන පූජාව කරමු. දැන් මම මේ කියන විදිහට මේ අදිෂ්ඨාන පූජාව සම්දන කළා කියන්නේ. සාදුකාරය ප්‍රාර්ථනා. අනරාමර ලෝක සිලමකරායමාන ලෝකිතකෝ අකලක්නීය සාගර කාර්යගතාවිශේෂ නයික ගුණරත්න මන්දිරායමාන වූ දේවාපි දේව වූ සක්‍රාපි සක්‍ර වූ වන්දනීයාපි වන්දනීය වූ පූජනීයාපි පූජනීය වූ දස බලධාරී වූ සාක්‍ය සිංහ වූ කරුණානිධාන වූ අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. එසේම ලෞතර බුදුරජාණන් වහන්සේ ලෝක සත්‍ය කෙරෙහි පතල මහා කරුණාවෙන් පතල මහා මෛත්‍රියෙන් දේශනා ප්‍රවදාල ඒ තුන් සුවාසු දහසක් ධර්මස්කන්ධයට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. එසේම ලෞතර බුදුරජාණන්
වහන්සේ දෙපස වැඩ සිටිය ආනන්ද නන්ද රාහුල ආදී නික්ලේශී නිෂ්පාපී අභිතුන් මහරහතන් වහන්සේලා ප්‍රමුඛ කොට ඇති උතුම් වික්ෂු මහා සංඝයා වහන්සේලාට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. එසේම ලෞතර බුදුරජාණන් වහන්සේ විසින් සේවනා ලද අනිමිත ලෝකන පූජාවෙන් පූජා ලද දේවබඹු විසින් ගෞසත්කාර කරන ලද දඹදිව පිහිටි ශ්‍රී මහා බෝසත්ණන්ද අනුරුද්ධ පිහිටි ජය ශ්‍රී මහා බෝසත්ණන්ද සෙන්කරගල නුවර ශ්‍රී දත්තදාස මහත්මයාද අටමස්ථාන සොළොස්මස්ථාන ආදී පූජනීය ස්ථානයන්ද මෙන්න විහාරස්ථානයේ පිහිටි ඓතිහාසික අත්සෝදි රාජයන් වහන්සේලාටද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. එසේම අප විසින් සැදැහැයෙන් පිළියෙල කොට පූජා කරන ලද්දා වූ සුවඳ මල්, සුවඳ දුම්, ප්‍රදීපාලෝකය, සුවඳ පැන්, ගිලන්පස ආදී සියලුම පූජාවක්මද ඔබ වහන්සේලාට ගෞරවයෙන් වෙද නමස්කාරයෙන් පූජා කරමින් පූජා වේවා. දෙවනුවද පූජා කරමින් පූජා වේවා. බුද්ධ පූජාව ඇවැත්වීමේ සහ වෙනුසින් කිරීමෙන් ලබාගත්තා වූ සියලු සම්භාරයෝ දෝෂතුන් සුරකින ශ්‍රී විෂ්ණු කතරගම දුර්ගරාඩ විරෝධ විරූපාක්ෂ වෛශ්‍රවණයන සතරවරන් දිව්‍ය රාජානන් වහන්සේලා ප්‍රමුඛ සමස්ත ඉන්ද්‍රාදී දේවතා සමූහයා මේ පින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වූ සියලු දිව්‍ය රාජානන් වහන්සේලාගේ ආශිර්වාදයෙන් හා ආනුභාවයෙන් අප රකින්න, අපි ජීවත් වෙන, අපි කරු කරන, යාදරය දක්වන, අපි යටත් වන මේ විශේෂ ජීවත් වෙන සියලුම තෙරුවන්, දෙවියන්, බ්‍රහ්මයන් ඇතුළු කොට ඇති අල්පේ ශාක්‍ය, මහේ ශාක්‍ය ආදී සියලු දෙවි දේවතාවෝ මේ පින් අනුමෝදන් වී සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් හා බලයෙන් උතුම් වූ බුද්ධ ධර්ම සංඝ කියන තෙරුවන්ගේ පිහිට ආධාරිනෝ අපිව රකින්න විශ්ව ශක්තියේ ආශිර්වාදයෙන් හා බලයෙන් ඔබ අප සියලු දෙනාම යහතින් සෙමින් ආරක්ෂා කොට දෙත්වා. අපි හැමෝටම අපි චන්ද්‍ර කුජ බුද ගුරු ශුක්‍ර ශනි රාහු කේතු යන නව ග්‍රහ මණ්ඩලේ වන්නා වූ කිසියම් අපල උපද්‍රවයක් වෙද්ද ඒ අපල උපද්‍රවයද ඇස්වහ කටවහ ඕවහ අඬවැඩි ආදී විපත්ති වේද කරදර වේද ඒ සියලු කරදරයෝද ස්වාභාවිකව අපිට ඇති වෙන්නා වූ විපත්ති හැටියට සුලිසුලං භූමි කම්පා නායා ජලගැලි ආදී වූ විවිධ ආකාරයේ ස්වාභාවික විපත්ති සියල්ලක්ම ඉරුදුදු ගණදුරක්සේ වියත විද්‍යාංශනය කරත්වා කිසිදු කරදරයකින් තොරව කේසාන්තයේ සිට පාදාන්තයේ සිට දක්වා අපගේ දෙමාපිය සහෝදර දුරුදරු ඥාති මිත්‍රාදී අසල්වාසී සියලු දෙනා මුළු මහත් රටවැසියෝමද යහතින් සෙමින් ආරක්ෂා කොට දෙත්වා. රාජතෝවා චෝරතෝවා මනුෂ්‍යතෝවා අමනුෂ්‍යතෝවා අග්ගිතෝවා උදකතෝවා පිසාචතෝවා කානුකතෝවා කණ්ඨකතෝවා නක්ඛතෝවා ජනපද රෝගතෝවා අසද්ධම්මතෝවා අසංගිතෝවා අසපුරුෂතෝවා ඡන්දහත්ති අස්සමිග ගෝණ කුක්කුර අයිවිච්චක මනිසප්ප දීපීහි අච්චතරච්ච සූකර මහිසයක්ක රක්ඛ සාදී නානා භයතෝවා නානා රෝගතෝවා
නානා උපද්‍රව ආරක්ෂා ධම්ම ආකාශත්තාදි බුම්මත්තා දේවානාගාමනික පුඤ්ඤන්තං අනුමෝදිත්වා කිරං රක්ඛන්තු ශාසන ආකාශත්තාදි බුම්මත්තා දේවානාගාමනික පුඤ්ඤන්තං අනුමෝදිත්වා කිරං රක්ඛන්තු දේශන ආකාශත්තාදි බුම්මත්තා දේවානාගාමනික පුඤ්ඤන්තං අනුමෝදිත්වා කිරං රක්ඛන්තං සදා ඉතින මේ මහා ජලගලි ආදී ඛේදවාචකයේ නායයන්වල සුලිසුලගේ තමන්ගේ ජීවිත අහිමි කරගත්තු අපගේ ශ්‍රී ලංකා දීපේ ජීවත් වූ දෙමව්පිය ගුරුවර සහෝදරාදී සිංහමියගේ ඥාති වර්ගයාද විදේශගතව විවිධ රටවල මේ මහා ස්වභාවික ඛේදවාචකයට ලක්ව මිය ගිය හැමෝමද මේ පිළිබඳව සුවපත් වේවා. ඒ අයගේ ආශිර්වාදයේ සැලසේවා. ඒ අයගේ පරලෝක ජීවිතේ යහපත් වාසනාවන්ත සුවදායි පරලෝක ජීවිතයක් බවට පත් වේවා. කෙලවර මියගේ ඥාතිනට ඔබ අපි හැමෝටම ජාත්‍යක් නැති ජරාවක් නැති සදාකාලික උතුම් වූ අමා මහ නිවන් සැප පිණිසම මේ මහා පුණ්‍ය ශක්තිය හේතු වේවා වාසනාව වේවා කියලා අපි සියලු දෙනාම අදිෂ්ඨාන පූජාව සිද්ධ කරමු. සබ්බීතියෝ ලජ්ජන්තු සම්බරෝ විනසතු මාතේ භවත් අන්තරායෝ සුඛී දීඝා යුතෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ උද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ නක්ඛත්‍යක්ඛ භූතාන පාපග්ගහ නිවාරණ පරිත්‍යාසානුභාවේන අන්තු තේසං උපද්දවේ සබ්බ අභිවාදන සීලිස නිච්ඡං වද්ධාපචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti නිවච අතෝ නිබ්බාන සම්පatti. ඒ අයගේ ආශිර්වාදයේ සැලසේවා. ඒ අයගේ පරලෝක ජීවිතේ යහපත් වාසනාවන්ත සුවදායි පරලෝක ජීවිතයක් බවට පත් වේවා. කෙලවර මියගේ ඥාතිනට ඔබ අපි හැමෝටම ජාත්‍යක් නැති ජරාවක් නැති සදාකාලික උතුම් වූ අමා මහ නිවන් සැප පිණිසම මේ මහා පුණ්‍ය ශක්තිය හේතු වේවා වාසනාව වේවා කියලා අපි සියලු දෙනාම අදිෂ්ඨාන පූජාව සිද්ධ කරමු. සබ්බීතියෝ ලජ්ජන්තු සම්බරෝ විනසතු මාතේ භවත් අන්තරායෝ සුඛී දීඝා යුතෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ උද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ නක්ඛත්‍යක්ඛ භූතාන පාපග්ගහ නිවාරණ පරිත්‍යාසානුභාවේන අන්තු තේසං උපද්දවේ සබ්බ අභිවාදන සීලිස නිච්ඡං වද්ධාපචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti නිවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිද්දති. සියලු දිනාටම සම්මා සම්බුදු සරණයි. පෙරුණගේ පීඨාධාරේ සියලු දෙවියන්ගේ රැකවරණය යහපතක් වේවා. නිදුක් බව නිරෝගී බව චිර ජීවනයේ සැලසේවා. සුඛී භව.